කලබලක් හදන්නේ නැති කියලා. ළමයි වැඩ කරන්නේ. මිනිස්සුන්ගෙන් යම් දේවල් ඔබට ලබා ගන්න අවශ්‍ය නම්, කරව ගන්න අවශ්‍ය නම් ලොකුම රහස මොකක්ද? Ready to level up? Our island-wide workshop series kicks off this January. Catch us in Matara on the 25th. Give honest and sincere appreciation. ඔක තමයි දෙවෙනි chapter එකේ තියෙන්නේ. අවංකව අගය කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ. දරුවා පොතක් අතින් අල්ලන්නේ නැහැ. හැබැයි අද දවසේ ගණන් දෙකක් හැදුවා. අගය කරන්න. හදපු නැති ගණන් 10 ගැන කතා කරන්න එපා. මේක වැඩි දෙමෝපියන්ට නවත්ත ගන්න බෑ. ඒගොල්ලන්ට පේනවා නොකරපු වැඩ ටික. ඇරියස් වෙලා තියෙන ගෙදර වැඩ කන්දරාව මතක් වෙනවා. කරන්න දෙයක් නැහැ. දරුවව ගොඩනගන්න අගය කරන්න. මේ වැඩි හිටි අපි කොච්චර කැමතිද අගය කරනවා නම්. කොච්චර අම්මලා තාත්තලා ඇද්ද තමන් කොච්චර මහන්සි වුණත් කිසිම අගය කිරීමක් නැතුව ඉන්න අය. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා අපිට ඕනම දෙයක් කරන්න අපි තුලින් ජොලිත වෙන ශක්තියක් ඇති වෙන්නේ හේතු දෙකකට විතරයි. එකක් තමයි සෙක්ස් අර්ජ් එක. විරුද්ධ ලිංගිකයන්ට තියෙන ආකර්ෂණය නිසා ඇති වෙන අර්ජ් එක. අර්ජ් එක කියලා කියන්නේ මොකක්ද? යම්සි දෙයක් කරන්න ඇති වෙන ගැම්ම. දෙවෙනි එක තමයි feeling to be important and great. අපි හැමෝම කැමති මම දක්ෂයෙක්. ඔබ වැදගත් මෙහෙයක් කරන පුද්ගලයෙක්. මට තියෙනවා මටම අනන්‍ය වෙච්ච ශ්‍රේෂ්ඨත්වයක්. අපි කැමති. ඉතින් ඔබට යම්සි කෙනෙකුට කියලා යමක් කරගන්න ඕන නම් ඔහුගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය අගය කරන්නකෝ. වැරදි කතා කරන්න එපා යාගේ. සමහර අය කියනවා කියන්න තියෙන දේ මම මූන්ටම කියනවා. නැති කරගන්න ඔය අය පුද්ගලයාද. හැබැයි ඔයාලට දරුවෙකුගේ අඩුපාඩුවක් පෙන්වන්න තියෙනවා නම් ඔයා බලාගෙන ඉන්නවා නියමිත අවස්ථාවක. මොකක්ද අවස්ථාව? එයා එක හොඳක් හරි කරන අවස්ථාවක් එනවා ඔයා බලාගෙන ඉන්නවා. ඒ හොඳ අගය කරන්න. දැන් උදාහරණයක් හැටියට අම්මා කියනවා මේ ළමයා පොතක් අතින් අල්ලන්නේ නැහැ කියලා. ඉඳලා අපේ ඩීප් ලර්න් කෝචින් වර්ක්ෂොප් එකේ උගන්වන SW එකක් කළා. පාඩමකට. ප්‍රශ්න පත්‍රයක් කළා. ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක් කළා. අගය කරන්න. කොහොමද ඒක කළේ? ඔයා මේක හරියට කළාද? හැබැයි තව ප්‍රශ්න 20ක් තියෙනවා කරන්න. කතා කරන්න එපා නොකරපු එක ගැන. අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියපු දෙවෙනි කාරණේ මතක තියාගන්න. feeling to be important and great. අපි හැමෝම ආසයි ප්‍රවගේ කරනට. කලබලක් හදන්නේ නැති කියලා. ළමයි වැඩ කරන්නේ. ජීවිතේට පොතක් අතින් අල්ලන්නේ නැහැ කියලා අරන් ඉන්න ළමයි වැඩ කරපුවාම මම දෙමෝපියන්ට කියන මේ බලන්න හරි ලස්සනට මේ වැඩේ කළා පිළිවෙලට කළා මේ බලන්න ලකුණුත් වැඩි. අම්මා බලනවා එහෙම තාත්තා බලනවා. ළමයාත් බලනවා අම්මා හො තාත්තා දිහා. අම්මා බලන්නේ මොකද දන්නවද? මෙයා ওই දැන් කේකට ගෙදර ගිහින් කරන්නේ. එහෙම නැත්නම් ඇති වෙනවා මෙයාද මේ කලේ කොපි කරලා දන්නේ නැහැ. දරුවා ඇයි අම්මා හො තාත්තා දිහා බලන්නේ? අපි කොච්චර කිව්වත් මේගොල්ලන්ට ඉතින් ඔය යගයක් නැහැ. දරුවා වගේ කළොත් එහෙම දරුවා තුල හැංගිලා තියෙන ශක්තිය තියෙනවා. ඒ මොකද තමයි මේ බ්‍රේන් එකේ තියෙන ඩොපමයින් ලෙවල් එක ඉහළ යනවා. ඩොපමයින් ලෙවල් එක වැඩි කරන් තියෙන හොඳම දේ මොකද්ද? අමංකව අගය කරන එක. ඉතින් අපේ දරුවන්ට ඕනේ අගය කිරීම නම් අගය කරලම අපි මේ දේ ගොඩට ගමුකෝ. මෙහෙම කිව්වත් දෙමෝපියන් සර් අපි ඔබ කරනවා සර්. ළමයා හැමතිස්සෙම අගය කරනවා. කරන කමදී අගය කරනවා. හැබැයි මම කියනවා ඒ අගය කිරීම ලැබිෂ් නෑ. ළමයාට දැනෙන්නේ නෑ. ඒක අවංකයි කියලා ළමයාට හිතෙන්නේ නෑ. හිතනවා නම් ළමයාගේ ඩොපමයින් ලෙවල් එක වැඩි වෙනවා. ළමයා වැඩ කරනවා. ඔයා කරන අගය කිරීම මදි. එහෙම නැත්නම් ඒක කරන ඒ ආර්ට් එක ඔයා දන්නේ නෑ. පොඩ්ඩක් නිර්මාණශීලී වෙන්න. ඔයා හිතනවා ටැග්ගක් දීපුවම ළමයි වැඩ කරයි කියලා. ඒක අල්ලසක්. ඒ අල්ලස ගත්තට පස්සේ ඒ ළමයට ඒක අමතක වෙනවා. හැබැයි අගය කිරීම මගේ අම්මා කළේ, තාත්තා කළේ, තාත්තා කිව්වා, අම්මා කිව්වා. බලන්න කොච්චර ආරම්භණයද කියන්නේ කියලා. දෙමෝපියෝ කියනවා දරුවෝ වැඩිමහල් වුණාම අපිව ගණන් ගන්නේ නැහැ. ළමයි පොඩි කාලේ අගය කරලා නැහැ. ළමයි ගණන් ගන්න නැහැ තමයි. අද මම ඇහුවා අම්මා කෙනෙක්ගෙන් ඔයාගේ දරුවා අවුරුදු 11ක් ඉස්කෝලේ ගිහිල්ලා 11 වසරේ ඉන්නේ. අන්තිමටම කතාවක් පවත්වපු දවසකවත්. එහෙම එකක් කරලා නැහැ. ගීතයක් ගායනා කරපු දවසකවත්. එහෙම එකක් කරලා නැහැ. හැබැයි ඉස්කෝලේට බයිනවා ඒවල අවස්ථාව ලබා දුන්නේ නැහැ කියලා. පටන් ගන්න ඕන තැන ගෙදරනේ. කටියෝ බලන් ඉන්නවා. පොඩි ස්පීච් එකක් කරන පොඩි කතන්දරයක් කියන්නේ. ස්පීච් එකකම ටිකක් බර වැඩි කතන්දරයක් කියන්නේ. පුතේ කතන්දරයක් කියන්නේ. ඌගෙන් තමයි පටන් ගන්න. ළමයා කතන්දර කියන්නම් ඉතින්ලා දෙමෝපියෝ කතන්දර කියලා දීලා ඉන්න ඕන. දෙමෝපියෝ තමයි ඉනිෂියල් ස්ටෙප් එක ගන්න ඕන. දරුවන්ට දෙමෝපියෝ කතන්දර කියලා දීලා තියෙනවා නම් ළමයා ඉගෙන ගන්නවා කතන්දර කියන්නේ. ඊට පස්සේ ඒක ඉදිරිපත් කිරීමක් හැටියට ඉස්සරහට ආවට පස්සේ ඕක තමයි ඉදිරියේදී ග්‍රේට් ස්පීකර් කෙනෙක් බවට පත් වෙන්න අවශ්‍ය මූලික අනිතාරම. දෙමෝපියන්ට අරෙන්ද ළමයින් වෙන කාටවත් වෙනස් කරන්න බෑ. ගුරුවරුන්ට හරියම පොඩි ප්‍රමාණයක් තමයි මේ අවස්ථාව තියෙන්නේ. අපි වගේ කෝච්ලට පුළුවන් අපි ගාව ඉන්නකම් ඒක කරන්න. ඒක නිසා තමයි ඩීප් ලර්න් කෝචින් වර්ක්ෂොප් එකේදී දෙමව්පියන්ම මේ ක්‍රියාදාමයට සම්බන්ධ කරගන්නේ. අගය කරන්නන් හැටියට. අධීක්ෂකයන් හැටියට. දෙමව්පියන්ගේ අගය කිරීම නැත්තම් ඩීප් ලර්න් කෝචින් කියලා දෙයක්වත් නැහැ. ළමයිගේ ප්‍රතිඵල වැඩි වෙන්නේ නැහැ. Andarawela on the 31st and Ratnapura on February 2nd. We're heading to Kegal on the 11th and wrapping up in Chilo on the 18th. Limited slots available. Register now and secure your spot today.